කිසිම තීරණාත්මක ගතියක් නැහැ ওই වෙන සංසිද්ධිවල. හැබැයි හිතනවා මේක තමයි ජීවිතේ. يعني සරලව අර පොඩි කාලේ අම්මා එහාට ගියාම අඬපු ඒ මෙන්ටැලිටි එක තියෙන්නේ. ඒ පොඩි එකෙක්ට පැහැදිලි කරලා වැඩක් නැහැ නේ. උඹට ඔය දැන් විතරයි තම අවුරුදු ගාන ඉන්න උඹ අම්මා හොයන්නේ නැහැ. උඹ අම්මා ආවත් එළවෙන සීන් එකට එනවා කියලා පොඩි එකාට කියලා වැඩක් නැහැ නේ. ඕක තේරුම් ගන්න නැහැ නේ. සෙල්ලම් බඩුව ඉල්ල අඬපු පොඩි එකාට මේ සෙල්ලම් බඩු උඹට තව ටික කාලයක් ඇද්දි එපා වෙන ඔය සියල්ල අනිත්‍ය යනවනම් බයිලා ගැහුවට වැඩක් නැහැ නේ. ඌ එක අඬන එක අඬනවනේ. හරි. තව ටික කාලෙකින් උඹට සෙල්ලම් බඩු වැඩක් නැහැ කියලා. එමම තමයි උඹලට අද කියන්න ගියොත් ඔය උඹලා ඉන්න හින ගොන් ආතල් එක්ක ඕක පට්ට තීරමක් නැති දෙයක්. ඔය උඹලා අද නිකන් හෙන ලොකුයි කියලා හිතන් ඉන්න සියලු දේ තව අවුරුදු 3ක් ඇතුළත නැති වෙනවා. සියලු දේ එතකොට එක එකාගේ ඔළුවල මේ ගැන වෙන්න ඇති මේ කියන්නේ කියලා හිතෙනවා. ඔව් ඒ ගැන තමයි කියන්නේ. හරි. ඒ සියලු දේ තව අවුරුදු 3ක් යද්දි ෂුවර් ඇන්ඩ් ෂොට් නැති වෙනවා. ගැරන් කරලා කියනවා නැති වෙනවා. හරි. ඉවර පිළිගන්න එක නෑ. මේ සෙල්ලම් බඩලා ඉන්න එකම තමයි. මේ සෙල්ලම් බඩුවේ කාට කියලා වැඩක් නෑ වගේ උඹලට කියලා වැඩක්